අරියතුන් වහන්සේ පෙර ප්‍රශ්නයකදී සඳහන් වන සෝතාපන්න තත්ත්වයට පත්වීමට යන මාර්ගය ඒ වගේම තව දස සංයෝජන වල සඳහන් වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ඒ තුන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. ඒ තුන දැන් ත්‍රිපිටකයේ තියෙන්නේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ ඊටාම පැහැදිලිව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එකවරම පහියන්ති ප්‍රහාණය වෙලා අස්සලා ඉවත් වෙනවා. ඒකට දරන්න ඕන කරන්න ඕන දේ යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණා. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මිදී නිදහස් වන දැක්ම ලැබුවොත්. තේරුණාද? මේ රාගය වැරදි, මේ දේශය වැරදි, මේ මෝහය වැරදි. මේ රාගයෙන් මිදී නිදහස් විය යුතුයි. මේ ද්වේෂයෙන් මිදී නිදහස් විය යුතුයි. මෝහයෙන් මිදී නිදහස්. තාම මිදී නිදහස් උනේ නැහැ. නිදහස් වෙන්නට කල යුතු දේ මේකයි. නොකල යුතු දේ මේකයි. මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියට නිකම්පත් වෙන්න බෑ. ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා සම්මා දිට්ඨි තුනක් තියෙනවා. දැන් ඔය ඔබ ධර්මයේ පිළිබඳව ගාථාවක් කියනවනේ. ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨික. සන් දකින්න ඕන. මොනවද සන් දකින්නවයි කියන්නේ? රාග දේශ මොහ වැරදි බව දකින්නවා. මේ දුකට හේතුව රාග දේශ මොහ බව දන්නවා. මේ උපාදානයට තණ්හාවට සියලු දේ අනුසය උපදින්න හේතුව දකින්නවා. සන් ධම්මෝ හේතුඵල ධම්මට පටිච්චසමුප්පාද ධර්මයට අනුව සන් දකින්නවා. මේ සන් දැක්ක පුද්ගලයා සම්ම දක්ඛාතා මේ රාගෙන් දේශයෙන් මොහෙන් මිදී නිදහස් විය හැකි නිදහස් විය යුතුයි. ඊට මාර්ගයක් පාරක් තියෙනවා. බණ අහලා ඒ මාර්ගය සමුදය නිරෝධ කරනවා. එහෙම නැත්නම් සතර කමඨාන් කරනවා. ආනපාන සති සමාධිය වඩනවා. එතකොට සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වීමත් සමග සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තීනි සංයෝජනානි පහියන් ඉබේම ප්‍රහාණය වෙලා. එතකොට මේ සම්මා දිට්ඨියටපත් වීමේ ප්‍රතිඵලය තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වීම. දැන් ඕක කන පිට ගහලා බුද්ධ ආගමේ උගන්වනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කළ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ කන පිට ගහිල්ලා. කන පිට ඔය කියන්නේ.